Hi everyone, welcome back to our YouTube channel. ඔයාලා දන්නවද අද අපි කොහෙද ඉන්නේ කියලා? අද අපි ඉන්නේ අපි දෙන්න ගොඩක් ආසාවෙන් යන්න හිටපු තැනක. දැනටමත් ඉතින් ඔයාලා දන්නව ඇති කොහෙද මේ තැන කියලා. ඉතින් මේ Merino Beach Hotel Colombo. ඔන්න ඉතින් key cards හම්බුණා. දැන් check in වෙන්නයි යන්නේ. ඉතින් අපිට රූම් එකට ලිෆ්ට් එකට පූල් ඒරියා එකට මේ හැමතැනටම කී කාඩ්ස් දෙක ඕන වෙනවා. අපේ රූම් එක තියෙන්නේ 4th floor එකේ. කොළඹ තුල කොල්ලුපිටියේ අක්කර 2.5ක භූමි ප්‍රදේශයක විසිරුණු දම්රෝ සමූහ ව්‍යාපාරය විසින් ඉදිකරන ලද Merino Beach හෝටලය සහ Merino Mall සාප්පු සංකීර්ණය කොළඹ නගරයේ තවත් විශේෂ අංගයක්. මේ හොටෙල් එකේ රූම් 300ක් තියෙනවා. රූම් එකට ඇතුල් වෙනකොටම කී කාඩ් හෝල්ඩර් එක තියෙනවා. එතනට කාඩ් එක දාන්න ඕනේ නැත්නම් ඉලෙක්ට්‍රිසිටි වැඩ කරන්නේ නැහැ. So this is our room. රූම් එකට ඇතුල් වෙනකොටම අපිට මේ වගේ view එකක් තමයි පේන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ බෙඩ් එක. එතනින් එහාට ගියාට පස්සේ ටේබල් එකක් තියෙනවා. ඒ වගේම සෝෆා එකකුත් මේ රූම් එකේ ඉන්ක්ලූඩ් වෙනවා. සහ ලස්සන දම්රෝ ෆර්නිචර් වලින් රූම් එකම හැඩ වෙලා තියෙනවා. රූම් එකට ඇතුල් වෙන තැනම කබඩ් එකේ බාත්රෝබ්ස් දෙකක් තියෙනවා. හැංගර්ස් තියෙනවා. තව ස්ලිපර්ස් දෙකක් තියෙනවා. ලොකර් එකක් සහ හෙයා ඩ්‍රයර් එකක් මේ කබඩ් එකේ තියෙනවා. ඉතින් guys මේ තියෙන්නේ bathroom එක. bathroom එකේ bath tub එක තියෙනවා. ලොකු mirror එකක් තියෙනවා. mirror එක ගාවම අපිට ඕන bathroom accessories තියෙනවා. vanity kits, toothbrushes, toothpaste, shower caps, shaving kits සහ soap එක ඒ ටික තියෙනවා. තව මෙතන scale එකක් තියෙනවා. මේ තියෙන්නේ shower area එක. shower area එකේ shower gel, conditioner, shampoo මේ ඔක්කොම included වෙනවා. මෙතන තියෙනවා commode area එක. දම් රොටි ෆ්ලේවර්ස් කිහිපයකින් අපිට දීලා තිබුණා. මිල්ක් පවුඩර් පැකට් කිහිපයකුයි, Nescafe, තව මිල්ක් ෂෝටිස් බිස්කට් එකක්, ජම්බෝ පීනට් එකක් ඒ ටිකත් අපිට මේගොල්ලෝ දීලා තිබුණා. තව මේ මිනි බාර් එකේ අපිට වෙනම අයිටම්ස් කිහිපයක් තිබුණා. ඉතින් guys අපි දැන් මේ ඉන්නේ රූප් টොප් එකේ. 10th floor එකේ තමයි මේක තියෙන්නේ. හිතපු නැති වෙලාවක ලස්සන සන්සෙට් එකක් බලා ගන්න පුළුවන් වුණා. සන්සෙට් එක නම් මෙතන පුදුම ලස්සනක් තියෙන්නේ. ජීවිතයට සුන්දර මතකයන් කියන්නෙම ජීවිතය තවත් ලස්සන කරනවා. මේ ලස්සන view එක දිහා අපි බලන් හිටියේ ගොඩාක් ආසාවෙන්. අහසයි මුහුදයි කියන්නෙම ඉතින් වෙනමම vibe එකක්. අපි දැන් මේ ඩිනර් එක ගන්න ඇවිත් ඉන්නේ. ඩිනර් බුෆේ එක තිබුණේ 2nd floor එකේ ටයිට් රෙස්ටොරන්ට් එකේ. අපි යනකොටත් බුෆේ එක ඕපන් කරලා තිබුණේ. ඔයාලට ඉන්ටර්නැෂනල් බුෆේ එකක එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මෙහිදී. ලොකුම වෙරයිටි එකක් එක්ක තියෙන හොඳම බුෆේ එකක් තමයි මේ. මේ හොටෙල් එකේ රෙස්ටෝරන්ට් 5ක් තියෙනවා. ගයිස් මේ තියෙන්නේ ශ්‍රී ලංකන් කෝන එක. මේ තියෙන්නේ fast action එක. ඇත්තටම කියන්න ඕනේ මෙතන ස්ටාෆ් එක අපි හිතුවටත් වඩා මාරම ෆ්‍රෙන්ඩ්ලි. කෑමත් මාරම රසයි.
varieties ගොඩාක් එක්ක ලොකු බුෆේ එකක් තිබුණා මෙයාලගේ. ගයිස් මේ තියෙන ඩිසර්ට් කෝන් එක ඩිසර්ට් නම් පාටින් ලස්සනට තියෙනවා. ලස්සන වගේම රසත් නියමයි. ඩිසර්ට් විතරක් නෙමෙයි සලාඩ් කෝන් එකත් පාටින් හරිම ලස්සනට තිබුණා. බුෆේ එකකට ආවහම මං ආස කරන දෙයක් තමයි මේ ෂූටර්ස්. හරිම කලර්ෆුල් විදියට මේ ෂූටර්ස් තියෙනවා වගේම තමයි එක හොටෙල් එකකින් හොටෙල් එකට එකම පළතුර වුණත් විවිධ රසයන් වලටනේ හදලා තියෙන්නේ. අපි දෙන්න අදත් ආව 10th floor එකේ තියෙන rooftop එකට. අපි දෙන්න හරිම ආස තැනක්. ඉතින් ඒ ආස තැනේ ලස්සන තවත් වැඩි වෙනවා උදේම. sea view එක හරිම ලස්සනයි. යන්න හිතෙන්නේ නෑ. අපි ගොඩාක් වෙලා මෙතනට වෙලා times blend කළා. අපි දැන් ඉන්නේ මෙතන තියෙන garden එකේ. මේ garden bar එක කොළඹ වල තියෙන ලස්සනම හොටෙල් එකක් තමයි මේ. ඉන්ෆිනිටි පූල් එකක් එක්කම ලස්සන ගාඩන් එකක් තියෙනවා. තට්ටු ගානක් උස්ස බිල්ඩින් එකක් උඩ හදපු ලස්සන ගාඩන් එකක් සහ ලස්සන පූල් එකක්. උදේ 6 ඉඳන් රෑ 11 වෙනකම් පූල් එක ඕපන්. පූල් එක ළඟම ජගෝසි 3ක් තියෙනවා. ස්ටීම් බාත් එකක් තියෙනවා. මේ හොටෙල් එකේ ඩබල් බේසික් බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් 29600ක් තමයි වෙන්නේ. half board සහ full board නැහැ කියලා තමයි හොටෙල් එකෙන් කිව්වේ. lunch buffet per person 4700ක් වෙනවා සහ dinner buffet per person 6200ක් වෙනවා. අපි ජීවිතවලට ලස්සන මතක ගොඩාක් එකතු කරගෙන ඒ මතකත් එක්ක අපි check out වුණා. Thank you for watching.